අපේ මේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ පුරුදු වෙන්න මේ බුදුන් වඳිනව නේද පුතේ? බුදුන් වඳිනවනේ. හොඳ ඕනෑ බුදුහාමුදුරුවන්ට වඳින පුදන කට්ටියට, බුදුහාමුදුරුවන්ට ගරු කරන කට්ටියට පුතේ කවදාවත් වරදින්නේ නැහැ. බුද්ධ වන්දනාව හොඳට කරන කට්ටියට හොඳට ඉගෙන ගන්න පුළුවන්. හොඳට ඉගෙන ගන්න පුළුවන් අනාගතයේ හොඳට දීප්තිමත් වෙනවා. ඒ හින්දා හොඳට බුද්ධ වන්දනාව කරන්න. ඔය නුවර තියෙනවා පුතේ දළදා මාලිගාව අහලා තියෙනවා. දළදා වහන්සේ වැඩේ. දළදා වහන්සේ කියලා කියන්නේ අපේ බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුව. මිනිස්සු ලෝකයක් වැඳුම් බෙදුම් කර දළදා පෙරහැර අහලා තියෙනවා. අලි ඇත්තු පිරිවරාගෙන යන ඔය දළදා පෙරහැර දවසක් මම මේ කාරණේ පුතේ කට්ටියට කියන්නේ බුදුහාමුදුරුවන්ගේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ රකින්න කට්ටිය කවදාවත් වරදින්නේ නැහැ. දළදා මාලිගාවේ ඇතෙක් හිටිය රාජා ඇතා කියලා. අර දැකලා තියෙනවද පුතේ ඇතා පිටේ කරඬුව බැඳගෙන යනවා. ඔය රාජා ඇතා දවසක් පෙරහැර යනකොට එක පාරම පුතේ මේ උස්සපු කකුලක් බිමින් තියන්න නැතුව ඉන්නවා. උස්සපු කකුල බිමින් තියන්න නැතුව ඉන්නවා. අර ඇත්තු බලාගන්න දැකලා තියෙනවද? හෙන්ඩුවක් අරගෙන දිග පොල්ලක් වගේ. ඕකෙන් තමයි අර ඇතාට ඇනලා මෙල්ල කරන්නේ. ඇතා කකුල බිමින් තියන්නේ නැති හින්දා අර හෙන්ඩුවෙන් අනිනෝ. ලේනකන් අයිනෝ. එන්නට ඇතා කකුල බිමින් තියනවා? තියන්නේ නැහැ. දළදා වහන්සේගේ ගිහි බාරකාරයා තමයි පුතේ දියවඩන නිලමෙතුමා. මොකක්ද යාට කියන්නේ? දියවඩන නිලමේ. දියවඩන නිලමෙතුමා ඇවිල්ලා බලනවා. බලනකොට දළදා වහන්සේ තියෙන කරඬුව අර ගෙයක් වාගේ තියෙන ඇතාගේ පිට උඩ. ඕකට මොකද්ද කියන්නේ? රන්සිවිගේ. මොකද්ද කියන්නේ පුතේ? රන්සිවිගේ. ඔය රන්සිවිගේ ඇතාගේ පිටේ තියලා බැඳලානේ තියෙන්නේ. බලනකොට රන්සිවිගේ බැඳලා තිබ්බ ලණුවක් බුරුල් වෙලා. ඇතා උස්සපු කකුල බිමින් තිබ්බනම් මොකද වෙන්නේ? රන්සිවිගේ පල්ලහැට කඩාගෙන වැටෙනවා. දැන් මේ තිරිසන් සතා මේ ඇතා කකුල බිමින් තිබ්බේ නැත්තේ. බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න රන්සිවිගේ කඩාගෙන වැටේ කියලා. හෙන්ඩුවෙන් අනිනකොට මේ ඇතාට තිබ්බේ නැද්ද පුතේ කකුල බිමින් තියන්න? තිබ්බා. ඇයි තිබ්බේ නැත්තේ? බුදුහාමුදුරුවන්ට ගරු කරා. දිවි හිමියෙන් බුදුහාමුදුරුවන්ට ගරු කරා. දැන් අපේ දරුවෝ මොකද කරන්න ඕනේ? බුදුහාමුදුරුවන්ට ගරු කරන්න ඕනේ. හොඳට බුදුන් වඳින්න ඕනේ. දඟලන්න හොඳයිද? දඟලන්න හොඳ නැහැ. සෙල්ලම් කරන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගේ පිහිටෙන්, බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් අපිට පුළුවන් පුතේ මොකක් කරන්නද? අපේ ජීවිතේ ජය ගන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ.
බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නකොට පුතේ දීර්ඝායුෂත් වැඩි වෙනවා. මොකද්ද පුතේ දීර්ඝායුෂ වැඩි වෙනවා කියන්නේ? බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නකොට. බුදුහාමුදුරුවන්ගේ කාලේ දරුවෝ මතක තියාගන්න ඕන මේක. ඔය හිටියා තාත්තා කෙනෙකුටයි අම්ම කෙනෙකුටයි දරුවෙක් ලැබෙනවා. අර නැකත් බලනවා කියලා අහලා තියෙනවද පුතේ? නැකත් බලන කෙනෙක් උපදෙච්ච වෙලාව බලලා කියනවා මේ අර ඉපදෙච්ච කුමාරයා ඉපදෙච්ච දරුවා දවස් 7න් යකෙක් ඇවිල්ලා මරනවා කියලා. කවුද කියන්නේ? අර නැකත් බලන මිනිස්සයා කියන්නේ. මොකක් කරනවා කියලාද? දවස් 7කින් යකෙක් ඇවිල්ලා මරනවා බිලි ගන්නවා කියලා. තාත්තා අඬා ගිහිල්ලා කියනවා බුදුහාමුදුරුවන්ට, බුදුහාමුදුරුවනේ මේ මගේ දරුවා බේරලා දෙන්න. බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අර තාත්තට, අද ඉඳන් දවස් 7ක් ගෙදර පිරිත් කියන්න කියන. 7 වෙනි දවසේ පුතේ බුදුහාමුදුරුවොත් වඩිනවා. අර බුදුහාමුදුරුවෝ වඩින්න තැන් වලට යක්කුන්ට එන්න පුළුවන්ද? එන්න බෑ. දැන් බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නකොට අපිට මොකක්ද තියෙන පිහිට? කිසි කෙනෙකුට අපිව විනාශ කරන්න බෑ. කිසි කෙනෙකුට අපිට හානියක් කරන්න බෑ. හිතක් රිද්දන එක බරපතල අකුසලයක් වෙනවා. එනිසා සත්පුරුෂ දරුවෝ මතක තියාගන්න ඕනේ, හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසිම යාළුවෙකුගේ හිතක් රිදෙන්න කතා කරන්න එපා. හොඳ සත්පුරුෂ දරුවෝ විදිහට ඉන්න. අනෙක් යාළුවෝ ගැන හරි කරුණාවෙන් ඉන්න. අනෙක් යාළුවෝ ගැන හොඳ මෛත්‍රී සාගත සිතුවිල්ලෙන් ඉන්න. කටයුතු කරන හාමුදුරුවරුන්ට, පොඩි හාමුදුරුවරුන්ට, ඒ නැන්දලාට, මාමලාට, අම්මලාට, තාත්තලාට හරියට ගරු කරන්න, හරියට ආදරය කරන්න. මෙහෙම පුතේ දැන් මෙතන හාමුදුරුවෝ කියනව නේද ඔයාලට මේ දේ වැරදි, මේ දේ හරි කියලා උගන්වනවනේ. මේ දේ කරන්න එපා කියලා කියනව නේද? එපා කියන දේ කරන්න ගියොත් මොකද වෙන්නේ? අර අහලා දෙනවද පුතේ ගෙම්බිටයි මීයටයි වෙච්ච දේ? මීයාගේ ගෑනු සතාට මොකක් කියලාද කියන්නේ?